හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අද ඔක්තෝබර් 30 වෙනිදා ඉතින් අද මායි අපේ හස්බන්ඩ්ුයි ගියා අම්බලන්ගොඩ. ඇත්තටම අපේ බබා වීඩියෝ එකක දැකලා විසිතුරු මසුන් ඇති කරන වීඩියෝ එකක්. එයාටත් ඒකට ආස හිතිලා එයත් අපෙන් දවස් 2-3ක් තිස්සෙම ඉල්ලනවා මාළු ඕනේ කී එයාටත්. ඉතින් අපිට යන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් අද අපි බබාව උදේ නර්සරි එකට දාලා ඊට පස්සේ ගියා මාළු ගන්න තැනක් බලන්න. ඇත්තටම අපි අම්බලන්ගොඩ ටවුන් එකට තමයි ගියේ. ඉතින් එහෙ ගොඩාක් අඩුයි එහෙම තියෙන තැන්. ඊට පස්සේ අපි හොයලා එක තැනක හම්බුණා අපිට. එතන මාළු තියෙනවා. ඊට පස්සේ ලස්සන මාළු එතන තිබුණා. බබා නම් ගොඩක් ආස වෙනවා. ඇත්තටම එතන හරිම ලස්සන මාළු හිටියා. මටත් ගොඩාක් ආස හිතුණා. චූටි මාළු පැටව ගොඩාක් හිටියා. මෙන්න මේ මාළු ටික නම් හරිම ලස්සනයි. මට නම් එතන දැකපු මාළු වලින් ලස්සනම මාළු තමයි මේ ඉන්නේ. ඇත්තටම මම නම් මෙයාලගේ නම් මෙහෙම කියන්න දන්නේ නැහැ. මොකද මම නම් මාළු එහෙම ඇති කරපු කෙනෙක් නෙමෙයි. අපේ ගෙදර එහෙමත් කලින් මාළු එහෙම තිබිලා නැහැ. ඒක නිසා මම නම් දන්නේ නැහැ. ඊට පස්සේ අපි ගියා තව තැනකට යාළුවනේ. මේ තැනින් තමයි අපේ හස්බන්ඩ් චූටි කාලේ මාළු අරන් තියෙන්නේ. ඉතින් එතන අපි යනකොට මේ පාර නම් මාළු එහෙම ලොකුවට නෑ. යාළුවා දැන් ඒක ලොකුවට කරන්නේ නැහැලු. ඊට පස්සේ අපි ගියා අපිට මාළු දාන්න ලස්සන අර වීදුරු බෝල් එකක් වගේ එකක් බලන්න. වීදුරු භාජනයක්. ඉතින් අර අපි ගිහිල්ලා ඉවර වෙලා එතන බැලුවා. ඒත් අයියා තමයි ඒක තේරුවේ. එයාට හිතට හරියන එකක් නම් තිබුණේ නෑ. ඊට පස්සේ අපි තව තැනකට ආවා. එතනත් බැලුවා. ඇත්තටම ඒ තියෙන තැන්වල තිබුණ ඒවා හරිම තුනී. ඉතින් එයා කිව්වා ඒවා එච්චර හරියන්නේ නෑ. අනිත් එක අපි බලපුවා. අපිට ඕන සයිස් එකේ තිබුණේ නෑ. ඉතින් ඒ පාර අපි ගත්තේ නැහැ. ඒවා තිබුණේම හරිම චූටි. ඉතින් මාළුන්ට එතන ඉඩ ගන්න මදි නිසා අපි ඒක ගත්තේ නැහැ. මෙතනත් යාළුවනේ අපිට මාළු දාන්න හරියන භාජනයක් හම්බුනේ නැහැ. ඉතින් මම මේ ගෙදරට අවශ්‍ය මොන හරි ගන්න කියලා තමයි බැලුවේ. ඒත් ඉතින් දැන් අපි බබාව 12ට නර්සරි එකෙන් ගන්න ඕන නිසා හස්බන්ඩ් කිව්වා දැන් යමු කියලා. අපි ආයෙ වෙන දවසක ඇවිත් ගමුයි කියලා. ඇත්තටම අපේ හිතට හරි නෑ. මොකද අපේ බබා ගොඩක් ආසාවෙන් ඉල්ලුවේ. ඒක නිසා අපි හැමතැනම වගේ ගොඩක් තැන්වල දන්න කියන තැන්වල බැලුවා. මාළු නම් ලස්සන මාළු ඉන්න තැනක් අපිට හම්බුණා. ඒත් අපිට භාජනයක් තමයි නැති වුණේ. වීදුරු ටැංකිය එහෙම තිබුණා. කොටු එක. ඒකට කැමති නෑ හස්බන්ඩ්. බබාත් එච්චර කැමති නෑ. බබා දැකලා තිබ්බ රවුම් එක. ඉතින් අපිට ඒ රවුම් එක හොයාගන්න බැරි වුණා. ඔහොම තමයි අපේ අද දවස ගත වුණේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝ තව ඉස්සරහට බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න හැමෝම.